මට සාමාන්‍යයෙන් උයද්දි මං ආස නැහැ එක එක ඇවිල්ලා ඇඟිලි ගහද්දි. හරිද මං ආස නැහැ කුස්සිය. ඒක තනියෙන් වාට කරන්න. මං කුස්සිය ඉන්නකොට මං ආස නැහැ ඒගොල්ලෝ ඇවිල්ලා අතක්වත් හොදලා යනවා කුස්සිය නෑ. මට ඒක අමාරුයි. ඒකට මගේ කෑමක වරදිනවා සාමාන්‍යයෙන්. ඉතින් මේ එදා හදා හිටපු කෑම එක මොකද්ද මතකත් නැහැ. කොහොමද ඒක මේවා වුණා. මොකක් හරි වුණා ඒක. මම බැටර් එකට මොකක් හරි වුණා හරි. ඒක රොස් වුණා හරි හරියට හැදුන්නේ නැහැ. මම ගැලවුන්නේ නැහැ මෙතන හදපු එක. ඊට පස්සේ මම දමලා ගහලා ගියා. අරගොල්ලෝ මග වෙන ගම. මම ඇත්තටම ඇඬුවා එදා. දමලා ගහලා කාමරේ දීලා ගහලා මේ ෂැඩෝ යම්මයි ආවේ වාට උදව් කරන්නද? නෑ එදෙන මොකක් හරි එදෙන දෙන්න අපේ හිතව නෙමෙයි වැකන්නේ වලදුනේ. මම සාමනේ එක තියෙනවා. මම අහලා තියෙන සමහර අයටත් ඒක තියෙනවා. කවුරු ආවත් ආමාරු කරන්න. ඊට පස්සේ මේ කොහොම හරි මම රෑ කන්නෙත් නෑ මට ඕනෙත් නෑ කියලා මම නිදාගත්තා. ඊට පස්සේ රෑ අයියලා ඇවිල්ලා ගිහිල්ලත් එක්ක. ඊට පස්සේ රෑ 11ට විතර අම්මා ඒක හදාගෙන මම කාමරෙන් එළියටවත් ආවේ නෑ. හරිසෝ. ඒකට ගියාට අම්මා එන කාමරේ. දැන් ක්‍රිෂානුයි සාරංගයි ගත්තාම ඔතනින් ওই දෙන්නකින් වැඩියෙන්ම ඔයාට ආදරේ කවුද? ඒක දැන් තියෙන්නේ. එදෙන ආදරේ ඔයාට ඔයා කැමති කාටද ඔය දෙන්න? මම දෙන්නම කැමති. ඉතින් දෙන්නම මගෙත් එක්ක ෆිට. ඊට මොනවද හැදුවේ රෑ ඊට පස්සේ කෑවද? ඔයා කෑවද? නෑ ඊට පස්සේ අම්මා එක හදාගෙන රෑවිල මට දුන්නා කන්න කියලා. එයා ඒක මොනවාද කරලා. මම කෑම බඩගින්න හිටියේ. මම ආසාවෙන් හිටියේ ඒක හදලා කන්න මටත් ඕන නැති නිසා කන්න හම්බුනේ අම්මා හදාගෙන ආවා. මම ඒක සාමාන්‍යයෙන් මට ඒක වෙනවා.